හදමුද අද මාළු සම්බෝලයක්. හරිම ලේසි මේක හදාගන්න. ඒ වගේම බොහොම පොඩි ජාති ටිකක් තමයි මේක හදන්න ඕන වෙන්නේ. ඉතින් ඔන්න අද මම අරන් ආවා මාළු සම්බෝලේ. එහෙමත් නැත්නම් ෆිෂ් සම්බල් එකක් කොහොමද හදාගන්නේ ගෙදරදී ලේසියෙන්ම කියලා. මේ තියෙන්නේ මම අද මේ මාළු සම්බෝලේ හදන්න ගත්ත මාළු. මම ගත්තේ ලින්නු මාළු කෝරියගේ කටු ටිකක් අඩු හරියෙන් මැද කෑලි 3ක්. 3 දෙනෙකුට වගේ එක වේලකට මේ ප්‍රමාණය හොඳටම ඇති. මුලින්ම කපලා හොඳට සෝදගත්ත මේ මාළු කෑලි ටික අපි ලුණු ටිකක් දාලා මේ විදිහට තඹ ගන්න ඕනේ. විනාඩි 5ක් විතර තඹගත්ත මාළු ටික ලිපෙන් බාලා ඊට පස්සේ අපිට කරන්න තව පොඩි වැඩක් තියෙනවා. ඒ තමයි මේ මාළු කෑලි 3 චුට්ටක් බැද ගන්න ඕනේ. මම මුලින්ම තඹ ගත්තේ ඇයි දන්නවද? මොකද තෙලේම බැද ගන්න ගියොත් ගොඩක් තෙල් යනවා වගේම ඒක ඇඟටත් එච්චර හොඳ නැති නිසා තඹගෙන බැදගත්තාම තෙල් අඩුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ මාළු ටික හොඳට බැදෙන අතර වාරයේ මම ගත්ත ලුණු ගෙඩියයි තක්කාලි ගෙඩියයි මේ විදිහට දෙකට පලා ගත්තා. ඊට පස්සේ අවමිරිස් කරල් දෙකත් සෝදගෙන ලෑස්ති කරගත්තා. කරපිංචා ඉත්තකොත් ලෑස්ති කරගත්තා. ඔන්න දැන් අපේ මාළු ටික ගානට බැදිලා. මේ පැත්තම මේ විදිහට බැදගත්තට පස්සේ ලිපෙන් බාගෙන ඒ පෑන් එකටම දාලා ඒ තෙල් ටිකෙම ලුණු ගෙඩියයි තක්කාලි ගෙඩියයි අවමිරිස් කරල් දෙකයි කරපිංචා ඉත්තයි මේ ඔක්කොම පොඩ්ඩක් බැද ගන්න. ගොඩක් කර වෙන්න නෙමෙයි නිකන් තෙල් ගතේ උරා ගන්නකම් වගේ හරියට අපි නිකන් අර මේ සිංහල අච්චාරුව හදද්දී අවමිරිස් පොඩ්ඩක් විනාකිරි වල තම්බ ගන්න අන්න ඒ වගේ ගානකට තිබ්බනම් හොඳටම ඇති. දැන් මේ ලුණු ගෙඩියත් දෙපැත්තම පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම අපි ලිපෙන් බා ගන්න ඕනේ. ඔන්න මම දැන් මේ ටික සේරම ලිපෙන් බාගත්තා. දැන් අපේ සම්බෝලේ හදන්න අවශ්‍ය කරන ජාති ටික අපි ලෑස්ති කරගෙන ඉවරයි. මෙන්න මෙහෙමයි මේ රසම රස සම්බෝලේ හදන්නේ. මම ෆ්‍රයි කරගත්ත ලුණු ගෙඩි දෙකයි තක්කාලි අවමිරිස් කරපිංචා මේ සේරම වංගෙඩියට දාගත්තා. අවමිරිස් දාද්දි නැට්ට අයින් කළා තමයි දැම්මේ. නැත්තම් මේක කොටනකොට නැට්ටත් එක කෙටෙන නිසා. මේ ටික ඔක්කොම මේකට දාගෙන හොඳට ටිකක් වෙලා කොටා ගන්න. ඊට පස්සේ ඒකටම මම එකතු කරගත්තා ලුණු චුට්ටකුයි ගම්මිරිස් කුඩු චුට්ටකුයි. මාළු වලට ලුණු දාලා තියෙන නිසා මාළු වලට යන ලුණු ප්‍රමාණය අඩු කරලා ලුණු දාගන්න මතක තියාගන්න. නැත්නම් ලුණු වැඩි වෙයි. ඔන්න දැන් මේ ටික හොඳට කෙටිලා තියෙන්නේ. මාළු වල කටු ටික අයින් කරගන්න ඕනේ. පරිස්සමට කටු ටික ඔක්කොම අයින් කරගෙන මේ මාළු ටිකත් අපි වංගෙඩියටම දාලා කොටා ගන්නයි යන්නේ. මේ විදිහට කොටද්දී තක්කාලි වල තියෙන ඇඹුල් රස, අවමිරිස් වල තියෙන සැර ගතිය, ඒ වගේම මේ ලුණු වල තියෙන තෙල් ගතිය මේ ඔක්කොම හොඳට කලවම් වෙලා මාළු වලට අල්ලලා හරිම රසට මේ කෑම එක හැදෙනවා. ඉතින් මං මාළු කාපු වෙනස්ම විදිහ රසම විදිහක් තමයි මේක. ගෙදරදී මම try කරලා බැලුවා. ඉතින් ඒ නිසා තමයි ඔයාලටත් මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. සම්බෝලේ උනාට දෙහි දාන්න ඕන වෙන්නේ නැහැ. මොකද අපි තක්කාලි ගෙඩියක්ම පාවිච්චි කරලා තියෙන හින්දා මේ තක්කාලි ගෙඩියේ තියෙන ඇඹුල් රස අපේ සම්බෝලේට හොඳටම ඇති. ඉතින් මේ බලන්න මේකේ රස පාට කොහොමද කටට කෙලවුණනව නේද?